හායි මෙදා පාර අවුරුදු මේසෙට හැමෝම පුදුම වෙන විදිහේ පොඩිමක් හදමුද? මේ රේන්බෝ පොඩින් එක මේක හදාගන්න මාරම ලේසි ඒ වගේම මාරම රසයි. මෙදා පාර අවුරුද්දට මේ වගේ පොඩිමක් හැදුවොත් ගෙදර හැමෝම කැමති වේවි. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම අපිට ජෙලිය අවශ්‍ය වෙනවා. මම අද ගන්න ඩෙලිෂ් ජෙලි එක. මම මේකෙන් ෆ්ලේවර්ස් 3කින් ගන්නවා. ඒත් එක්කම අපිට ජෙලටිනුත් අවශ්‍ය වෙනවා. මම අද ගත්තේ ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකයි, ඇපල් ෆ්ලේවර් එකයි, ඒත් එක්කම ඔරෙන්ජ් ෆ්ලේවර් එකයි. ඊට පස්සේ ඩෙලිෂ් ජෙලටින් වලින් මම මේ වගේ තේ හැඳි එකමාරක් ජෙලි වලට දාගන්නවා. මම මේ ජෙලි ටික වෙන වෙනම භාජන 3කට එකතු කරගත්තා. දැන් මම උණු වතුර මිලිලීටර් 400 ගානේ මේ හැම ජෙලි එකකටම එකතු කරගන්නවා. ඊට පස්සේ ඒවා කලවම් කරගන්න මතක තියාගන්න මේ ජෙලි 3ට හැඳි 3ක් දාගන්න. නැත්නම් එහෙම ෆ්ලේවර්ස් එහෙම වෙනස් වෙවි. ඊට පස්සේ මම තව භාජනයකට ජෙලටින් තේ හැඳි 2ක් දාලා ඒකේ ඇල් වතුරෙන් මේ වගේ හොඳට කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපිට ටින් කිරි එකක් අවශ්‍ය වෙනවා. මම පොඩි ටින් කිරි එකක් තමයි ගත්තේ. ඒකත් මම මේ වගේ වෙන භාජනයකට දාගෙන ඒ ටින් කිරි එකේ ප්‍රමාණයටම තව උණු වතුර ටිකකුත් එකතු කරගෙන ඒක හොඳට කලවම් කරලා ඒකත් පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි අර පැත්තකින් හතියාගත්ත ජෙලටින් එක තියෙන්නේ. ඒකට මම මේ වගේ උණු වතුර කෝප්ප භාගයක් එකතු කරගන්නවා. කෝප්ප භාගය එකතු කරලා මේක හොඳට කලවම් කරලා අර අපි හදාගත්ත ටින් කිරි එකට මේක දාගන්නවා. දැන් මේ ජෙලි ටිකයි කිරි ටිකයි ඔක්කොම හොඳට නිවෙන්න ඕනේ. ඒක නිවෙනකම් මම පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඔන්න දැන් ජෙලි පුඩින් එක හදාගන්න ඔක්කොම දේවල් ටික හරි. මම මේ වගේ ට්‍රේ එක තමයි මේ පුඩින් එක හදාගන්නේ. වඩා යටින් ක්‍රීම් ෆිල්ම් එකක් එලාගත්තා. එතකොට මේක අපිට ලස්සනට ගලව ගන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. මුලින්ම කිරි එකෙන් මම කෝප්පක භාගයක් විතර මේ වගේ දාගෙන ෆ්‍රීසර් එකේ තියනවා. ෆ්‍රීසර් එකේ මගේ ෆ්‍රීසර් එකේ මම විනාඩි 15ක් විතර තමයි තියන්නේ. මේක ඔයාගේ ෆ්‍රීසර් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ මම මේක අරගෙන ඊට පස්සේ වෙන ෆ්ලේවර් එකකින් මේ වගේ දාගන්නවා. ඊට පස්සේ ඒක ආයෙත් විනාඩි 15ක් විතර ෆ්‍රිජ් එකේ ෆ්‍රීසර් එකේ තියෙනවා. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ මේක අරගෙන ආයෙත් අර ටින් කිරි එකෙන් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ආයෙ ජෙලි ටිකක් දාගන්නවා. ඉතින් මේ විදිහට කන්ටිනියු කරන්න තියෙන කලර්ස් මාරු කර කර. ඉතින් මේ පුඩින් එක හදාගන්න ලේසි. හැබැයි චුට්ටක් වෙලා යනවා. ඒ වුණාට මේකේ ප්‍රතිඵලය හරිම ලස්සනයි, හරිම සුන්දරයි, ඒ වගේම මාරම රසයි. ඉතින් මෙදා පාර අවුරුද්දට ඔයත් අනිවාර්යෙන් මේ ඩෙලිෂ් ජෙලි පුඩින් එක හදලා බලන්න.